අපි ස්වාමීන් වහන්සේලා මුදල් පිළිගන්නේ නැහැ. අපි මුදල් පිළිගන්නේ නැහැ අපේ මහත්තයා. මුදල් අපිට කැප නැහැ. සාදු කොයිද ලංකාවේද? සල්ලි ගන්න. සල්ලි ගන්න නැහැ. සල්ලි පාවිච්චි යන්නේ නැහැ. මගෙන් මුකුත්ම ගන්න නැහැ. නෑ මෙහෙමයි. මේවලට ගිරම්පසට ගන්න දේවල් පුළුවන්. හයි වතුර වගේ. ඒ කියන්නේ ඔය බොන බීම වගේ දේවල් පුළුවන්. හයි වතුර පුළුවන්. මේ කඩෙන් අරන් දෙන්නද? අපේ මහත්තයාට කැමති නම් පුළුවන්. මම මෙහෙම හිමීට වඩින්න ඉස්සරහට. මෙතන තමයි. හොඳයි. හොඳයි. ඊට නයි. සාදු වෙන්න. සාදු වෙන්න. හොඳයි. ඒවා එහෙමත් බෑ. බිස්කට් ඒ කන જાති මොනවත් පිළිගන්නත් බෑ. එහෙමද? ඔව්. එහෙනම් බොන එක පුළුවන්. වතුරේ බොනවද? වතුරත් පුළුවන්. සාදු ඒකට වැඩි මං කියන බීම වර්ග තියෙනවා. ඒක පුළුවන්. මේ සාදුට කැමති එකක්. මේ මෙතන තියෙන මේක මේක නේද? ඕන එකක්. ඒක එපා අපේ මන්නේ. මෙන්න මේක හොඳයි. හොඳයිද? නෑ මෙන්න මේක හොඳයි. ලොකු එක දෙනවා නේද? එපා පොඩි එක හොඳයි. නෑ සාදු තියාගෙන බොන්න පුළුවන් නේ. දෙන්නකෝ එන්න. ලොකු වැඩි එක ගෙනියන්නේ කොහොමද කියලා බැලුවා. පොඩි එකක් දෙන්න. පොඩි එකෙන් දෙකක් හොඳයි. ඒක දෙකක් දෙන්න. මේක දෙක දෙන්නද මම? මේක නැද්ද? ඒක එකක් තියෙන එක. එහෙනම් මේකෙන් එකයි මේකෙන් එකයි. මම ළඟ තියෙන බට්ටි ඔක්කොම ඩිමාන්ඩ් එකෙන් තමයි දෙන්නේ. මම පොඩි මේ පොඩි බිස්නස් එක කරගෙන යන්නේ. හොඳයි. ඒ වුණාට මම ලොකකට පොඩි සාදු එකක් බොන්න සාදු. ඒක තබ්බනවා මන්ද. එකක් බිලා එකක් තියාගන්න. මොකද මේක හොඳ නේද? ඒක අපේ මාත්‍යා මේ තියෙනව නේද මේ ඔය බලන්න මේක තියෙන නිකන් අර ඝන කම බවක් තියෙනව නේද? ඕව අපි පෙරුවොත් විතරයි බොන්න පුළුවන්. හරි. මේව ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙනවා නීති ගොඩක් ඉතින්. ආම්දුරන්ට නීති ගොඩක්. ලංකාවේ සාදු නෙවෙයිද? සාදු කොයින්ද කියනකො? ලංකාවේ සාදු නෙවෙයි. නෑ අපි ඉන්නවා මෙහෙම ඒ වගේ සාමනාසලා ඉන්නවා ටිකක් හොයාගන්න අමාරුයි. දැන් කොයිද යන්නේ ඔයා? දැන් මම මුතියංගනේ වැන්දලා දැන් මේ යනවා මෙහෙට මේ කොහෙද මාලිගාවිල මොනරාගල පයින් වෙනවා. දැන් අද කිලෝමීටර් 575යි. පයින් යන්නේ. කමන්න පයින් යන්න හොඳයි. இது ஒன்று தான் எடுத்தாரு 2 அப்ப 200 தான் போகும் நம்ம දෙන්න ඔයා දෙකම බද අල්සත් සාදු පයින් යන්නේ පයින් අදට දවස් 45ක් ගණන් විතර සාදු මේ ලංකාවේ නෙවෙයි ලංකාවේ නේටිව් කොයිද සාදු ලංකාව ඔව් බණ්ඩාරගම බහොරණ කොළඹ පැත්තේ හරි ලොකු දෙයක් සාදු දෙකම අපි යනකොටත් මොනවද අරන් ආවද යනකොටත් මොනවද ගෙනියන්නේ අපිට ඕනි මොනවද දන්නවද එහෙනම් මිනිසුත් එක්ක හොඳ සන්තෝෂෙන් ඉන්න එක විතර තමයි මට අපිට ඕනි වෙන මොනවත් මට නම් ආසාවට මගේ වයසට අපිට උදව් කරගන්නද කවුද වෙන කවුරු උදව් කරන්නේ නේද මම නම් මගේ වයසට අනුංගපටි වලට ආසාව වෙනවා මගේ තාතාත් නැති වුණා අම්මාත් නැති වුණා පුතාත් නැති වුණා පුතා මොනවද පුතා එක්සිඩන්ට් නැති වුණා පුතා නැති වුණා ඒ කියන්නේ ලොකු වයසේද වයස 22 නැති වුණා පුතාත් නැති වුණා මේ ගමද අපේ මහත්තයාගේ ඔව් මගේ ගම තමයි මේ තමයි ඉන්නේ මගේ පුතාත් නැති වුණා මම අද මට මගේ දුක කියන්න බෑ කාටවත් තාතාත් නැති වුණා අම්මාත් පුතාත් නැති වුණා තමයි මං කාටවත් කියන්න බෑනේ මගේ පුතා මගේ වයසට ආවන මට ගෝඩිය එපා. අපේ මාත්‍යා මේ කරගත්ත පින් අපි පුතාටත් අනුමෝදන් කරනවා. පුතා යහපත් තැනක ඉපදිලා යහපත් විදිහට ඉන්න හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට දෙයියනේ කියලා හරියට. දෙයියපේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ඒක තමයි. බොහොම සන්තෝෂයි මට පුදුමාලා හම්බෙච්ච එක ගැන. බුදුහාමුදුරුවන්ට මම වඳිනවා. මම ඉතට සන්තෝෂ විතර තමයි බුදුහාමුදුරුවෝ වඳින්නේ. අයි දන්නවද? බුදුහාමුදුරුවෝ නිකන් ගිහලා වඳින්න බෑ. එයා හොඳ එක්කෙනෙක්. ඒ බුදුහාමුදුරු කියන්නේ ලේසි නෙවෙයි. එමෙක් කෙනෙක් කියලා බුදුහාමුදුරු වඳින්න බෑ. එයා බුදුහාමුදුරු මම හොඳ එක්කෙනෙක්.
බොහොම සතුටුයි මට. අපි මාත්තලා හම්බෙච්ච එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. බොහොම සන්තෝෂයි අපි මාතුරු දෙන්නා මුණ ගැහිච්ච එක ගැන. මේ දැන් යන්නන්නේ ඔව්. මේක ගොඩාක් පිං. මේ සල්ලි ගතම 100ක් විතර දුන්නේ මේ මාත්‍යා එයාත් නිකන් දුන්නා. මේක ඔක්කොම ලැබීම කාට හම්බෙන්නේ නැහැ මේක. මං සල්ලි වලට විතර කවදාවත් ආසා වෙන්නේ මේ ලොකු හයි දන්නවද මේ ලොකු මගේ වයසට ලොකු කියන්නේ මම සාදු මම යන්න සාදු හොඳයි මේ මාත්‍යා හොඳයි 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 ගීලේ නෑ මට තෙරුවන් සරණයි.